මාර්තු මාසේ පළවෙනිදා පාන්දර 12:36ට විතර නිරූපා ඉරෝෂණේ නැමැති අම්මා මෙවැනි පෝස්ටුවක් Tamanගේ Facebook එකේ පළ කරලා තිබ්බා. මේ වෙද්දී මගේ දුව තරුෂි ඉන්නේ ICU එකේ. සතියක් මම හරිම අමාරුවෙන් දරාගෙන හිටියේ. අද වෙද්දී එයාගේ තත්ත්වය ඇත්තටම එයා ගොඩක් අමාරු තත්ත්වයක ඉන්නේ. ඒ මගේ ජීවිතේ මගේ හුස්ම ටික. ඉතින් ඔයාලා හැමෝගෙන්ම මම ඉල්ලන්නේ මගේ දුව වෙනුවෙන් ඔයාලා අදහන විශ්වාස කරන ආගමකට අනුව එයාට ඉක්මනින් සුවය ලැබෙන්න කියලා එයා වෙනුවෙන් ප්‍රාර්ථනා එක් කරන්න. ආශිර්වාද වචන හරි බලවත් මම විශ්වාස කරනවා. ඔයාලගේ ආශිර්වාද ප්‍රාර්ථනා මගේ දුවව ආරක්ෂා කරලා ඉක්මනින් සුවය ලැබෙන්න හේතු වේ කියලා මම විශ්වාස කරනවා. ඒ අම්මා පළ කළා තිබ්බේ ඒ වගේ සටහනක්. ඒ අම්මා දැනට පැය 14කට ඉස්සෙල්ලා තවත් පෝස්ටුවක් Tamanගේ Facebook ගෙන් මේ පළ කළා තිනවා. කොළඹ ජාතික රෝහල නපුරු දුෂ්ට හෙදියන් ඉන්න වාට්ටුව අවුරුදු 27ක් හැම සැපම්ම දීලා උස්මහත් කරපු මගේ රෝසමල මගේ ලොකු දුවගේ ජීවිතය කිසිනම වටිනාකමක් නොදුන් අකාරුණික හෙදියන්ට මම වෛර කරනවා. මගේ දුවට කළ දුෂ්ටකම් මට මැවිලා පේනවා. මගේ අහිංසක දරුවගේ ජීවිතේට වග කියන්න ඕනි උන් කතා කරන්න දන්නේ නැහැ. කතා කළොත් බයිනවා. අමාරුවේ කිව්වත් බයිනවා. ලේ ගන්න දන්නේ නැහැ. හැමතැනම ලේ හලනවා. මොනවා හරි අමාරුවක් කිව්වම අපිට කරන්න දෙයක් නැහැ. ડોක්ටර්ට කියන්න කියනවා. ડોක්ටර් කෙනෙක් පේන්නත් නැහැ. සේලයින් එක ඉවර වුණොත් උනාම තමයි. ආපහු ලේ උඩට යනකම් එන්නේ නැහැ. එක අම්මා කෙනෙක් හිස් බෝතලේ ගලවගෙන ගියා ලේ නිසා. ඒ අම්මට හොඳටම බැන්නා. මගේ දුවට පැයට සේලයින් 100 ගානේ යවන්න නියම කළා තිබ්බේ. හැබැයි හරියට දුන්නේ නැහැ. පැය දෙකක් දුන්නේ නැහැ. මම කියන්න ගියාම යක්කු වගේ කෑ ගැව්වේ අන්තිමට පොත්වල බොරු ලිව්වේ. උන් කරන්නේ පොත් පුරවන එක විතරයි. බොරු දාලා හරි ඒක කරනවා. ලියනවා ඉවරයක් නැහැ. ලෙඩ්ඩුන්ට සහ ළඟ ඉන්න අයව බය කරගෙන ඉන්නේ. මගේ දුවට හොඳටම අමාරු වෙනකම් ගණන් ගත්තේ නැහැ. බබ්බු නලවන්න බෑ කිව්වා. අන්තිමට මම ડોක්ටර්ලාගේ පස්සේ ගිහින් කිව්වා දුවට ගොඩක් අමාරුයි කියලා. එතකොට තමයි වාට්ටුවේ ડોක්ටර් ලැබ් එකට කතා කරලා රිපෝට් එක ගැන ඇහුවේ. ඔය වාට්ටුවේ ලොකු දොස්තර කියන කෙනා මගේ දුවව කවදාවත් බැලුවේ නැහැ. ඉංගු අවදානමක් නැහැ කිව්වා. පස්සේ කියනවා ඒ රිපෝට් එක වැරදිලු. මුන්ට මනුස්ස ජීවිතේ කිසිම වටිනාකමක් නැහැ. පැය භාගයක් ඇතුළත මගේ දුවට ඉන්ජෙක්ෂන් දෙකක් දුන්නා. ඒ බෙහෙත විස්තර හොයද්දි කියනවා මේ වගේ වෙලාවක ඒ බෙහෙත දීමෙන් මරණය වුණත් සිද්ධ වෙන්න පුළුවන් කියලා. හවස 5ටත් කිව්වා දරුවා හොඳින් කියලා. ICU දාන්නේ වැඩි හොඳට කිව්වා. කලින් දැම්මේ නැත්තේ දාන්න හේතුවක් නැති හින්දා කිව්වා. liver damage වගේ කිසිම නරක තත්ත්වයක් නැහැ කිව්වා. ඒත් ICU දාපු දරුවා උදේ වෙද්දි හිටියේ මැෂින් එකේ. මම මේ ගැන කියන්න ගියා රෝහලේ අධ්‍යක්ෂකවරයා ළඟට. නමුත් එයාටත් ඒ ගැන කතා කරන්න වෙලාවක් නැහැ කිව්වා. මම මේ විදිහට ලියන්න හිතුනේ තවත් වටින ජීවිතයක් හරි මේ නරුමෙන්ගෙන් බේර ගන්න ඕන නිසායි. මගේ පවුලම විනාශ කළා. අපි කවදා හරි මැරෙනවා තමයි. ඒත් මගේ දරුවා නැති උනේ මේගොල්ලන්ගේ නොසලකලිමත් බව හින්දා. ඕනෑම තැනක මම ඒ දේවල් ඉදිරිපත් කරන්න ලෑස්ති. මගේ වචන හොඳ නෑ කියලා ඉවල හිතනවා නම් මේ වගේ උන්ට මෙහෙම කියලා මදි කියලායි මට කියන්න තියෙන්නේ. කළ යුතු දේ මම කරනවා. මට මොනවා වුණත් ගොඩක් අය මගෙන් අහනවා දරුවට මොකද උනේ කියලා. ඒ දරුවා මගේ පණ කියලා මම කියන්නේ නැහැ. මොකද පණටත් වැඩිය මම දරුවන්ට ආදරේ හින්දා. ඒ වගේ දරුවෙකු තමයි මට නැති කලේ. ඉතින් මම මොනව ඉවසන්නද? මේ දරා ගැනීම කොහෙන් පුපුරා යයිද කියන්න මම දන්නේ නැහැ. ඒ අම්මා එලෙස සටහන් කර තිබුණා.